හයි හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් අද මම වීඩියෝ එකෙන් අරගෙන ආවේ ගුරුබෙවල සිත්සුව අවන්හල ඒ වගේම නැචරල් පූල් එක. ඉතින් මේ ටිකට් අරගෙන තමයි යන්න ඕනේ. අපි ගැටබර රජ මහා විහාරයේ වැඳගෙන එන ගමන් හැමෝම ටිකට් අරගෙන තමයි යන්න ඕනේ. අවුරුදු 12ට වැඩි අයට රුපියල් 300කුත් අවුරුදු 12ට අඩු අයට රුපියල් 150කුත් වගේ පොඩි මුදලක් තමයි යන්නේ. මේ මුදල පැය එකහමාරකට තමයි ඒගොල්ලෝ දෙන්නේ පූල් ඒරියා එකේ ඉන්න. හැබැයි ඒගොල්ලෝ කොයිම වෙලාවකවත් ටයිම් බලලා පැය එකහමාරටම අපිට යන්න කියලා කියන්නේ නැහැ. එහෙම කිව්වෙත් නැහැ. ඉතින් ටිකට් ටිකත් හම්බුණා. අපි ටිකටුත් අරගෙන දැන් යනවා. ප්‍රධාන පාරේ ඉඳලා මීටර 200ක් විතර ඇතුළට යන්න ඕනේ මේ ගුරුබෙවල ස්වභාවික පිහිනුම් තටාකෙට. ඉතින් හරිම ලස්සන පරිසරයක් මැදින් තමයි යන්න තියෙන්නේ. ඔයාලට පේනවා ඇති හරිම ලස්සනයි, හරිම නිස්කලංකයි. අපි එහෙනම් ගිහින් බලමු කොහොමද කියලා. ඉතින් මාත් එක්ක ඔයාලත් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න කියලා මම ආරාධනා කරනවා හැමෝටම. මාතර දෙනියාය පාරේ මොරවක ප්‍රදේශයේ තමයි මේ ගුරුබෙවල තියෙන්නේ. ඔයාලට පූල් ඒරියා එක, ගාඩන් එක, ඔඩිටෝරියම් එක, ලක්සරි රූම්ස් තියෙනවා. ඩේ අවුට් වලට එන්න පුළුවන්. ඕගනික් ෆාම් එකක් තියෙනවා. කැෆේ ඇන්ඩ් රෙස්ටෝරන්ට් එක තියෙනවා. මේ අත්දැකීම් ඔක්කොම එකම තැනකින් ගන්න පුළුවන්. සුන්දර කපල් වලට වගේම ෆැමිලි වලටත් හොඳම තැනක්. අපිත් ආවේ අපේ කාර්යාලයේ ෆැමිලි වල අය තමයි මේ ගමන ආවේ. මේ තියෙන්නේ සාදික්ක ගස්. ඔයාලට පේනවා ඇති සාදික්ක ගෙඩි තමයි මේ කොළ පාට ගෙඩි වගේ තියෙන්නේ. මේ ගෙඩිය වේරලා තමයි සාදික්ක වසාවාසි අපි කුළුබඩු විදියට පාවිච්චි කරන්නේ. එතකොට මේ භූමි ප්‍රදේශය පුරාම ඒගොල්ලෝ එක එක ජාතියේ භෝග වර්ග වගා කරලා තියෙනවා. ඒගොල්ලෝ නෝටිස් කළාම තියෙන නීති පද්ධතියක් තියෙනවා ඒගොල්ලෝ කියන. ඒකෙදී යාලා කියනවා මන්දිසාර පාවිච්චි කරලවත් ගේන්නවත් මේක ඇතුළට බෑ. ඒ වගේම මේ පරිසරයට වටපිටාවේ ඉඳගෙන දුම්බීම කරන්නත් එපා කියලා තියෙනවා. ඒ වගේම පූල් එකේ ලයිෆ් ගාඩ් කෙනෙක් නැහැ. එළියේ ඉඳලා ඒ කියන්නේ පූල් එකෙන් එළියේ ඉඳලා වතුරට පනින්නත් බෑ. විවෘත තුවාල දත කුෂ්ඨ තියෙන අයටත් පනින්න එපා කියලා තියෙන්නේ. ඒ වගේම මේ පූල් එකේ ගැඹුර ගත්තොතින් පූල් එක කොටස් දෙකක් තියෙනවා. එකක් අඩි 3ක් ගැඹුරයි, අනිත් එක අඩි 5මාරක් විතර ගැඹුර තියෙනවා. ඒ වගේම ෂැම්පූ නැචරල් එකක් වුණත් ෂැම්පූ සබන් පාවිච්චි කරන්න බෑ. ඒ වගේම ආහාර වර්ග එතන තියාගෙන පාවිච්චි කරන්න බෑ කියලා තමයි ඒගොල්ලෝ නෝටිස් කරලා තියෙන්නේ. ඉතින් මේ හැම නීතියක්ම දාලා තියෙන්නේ මේ තියෙන පරිසරයේ සුන්දරත්වය ආරක්ෂා කරන්න. ඔන්න ඉතින් අපි පූල් එක තියෙන තැනට ඇවිල්ලා ඉන්නේ. බලන්න පරිසරය හරිම ලස්සනයි.
මාර කූල් එන්වයරන්මන්ට් එකක් තියෙන ලස්සන හරිත ලෝකයක් වගේ තියෙනවා. හරිම ලස්සනයි, හරිම නිස්කලංකයි. මහන්සිය නිවා ගන්න හොඳම තෝතැන්නක්, ඒ වගේම මනසට සැහැල්ලුවක් ගන්න හොඳම තැනක් කියලා මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කැමති නම් මෙතන කමෙන්ඩේෂන් පහසුකනුත් තියෙනවා. ඒවත් ඒගොල්ලොත් එක කතා කරලා ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මෙතන නැචරල් පූල් එකට වතුර එන තිය පාරවල් පේනවනේ. දොලේ සද්දේ එහා පැත්තේ දොල තියෙනවා. ඒ දොලෙන් තමයි මේකට වතුර එන්නේ. එන වතුර ටික ඒ වෙලෙම බැහැගෙන යන විදියට තමයි හදලා තියෙන්නේ. වතුර එනවා, ඒ වගේම බැහැගෙන යන විදියට තමයි මේක හදලා තියෙන්නේ. මේ ඔය පොල් ගහපල්ලේ නෑ. පෝල් එකට වහින කලින් මේ සවරක තියෙන සවරකෙන් නාල තමයි පෝල් එකට බහින්නේ. වොස්රූම් යනවා නම් ඊතල දාව පාර යන්න අතන වොස්රූම් තියෙනවා දෙගොල්ලෝ. චේන්ජ් කරගන්න අතන තියෙනවා දෙගොල්ලොන්ටම වෙනම. චේන්ජ් කරලා ඇඳුමක් අන්නකොත් තියන්න එපා. බඩු පරික්ෂා කරන්න කෙනෙක් නෑ. ඔයාලා ලොකු පිරිසක් නිසා සම්පූර්ණයෙන්ම හත් එක ගන්න ඔයාලා වෙන කොහෙවත් තියාගන්න එපා. වඩු ඔක්කොම තියාගන්න. ගැඹුර තියෙන්නේ මේ බේබි පූල් එක අඩි 2.5යි. මේක අර බැම්මෙන් පහළට වැටෙනම ගැඹුරයි. ළමයි ගන්නව නම් ඔයාලත් එක්ක ගන්න ලයිෆ් ගාඩ්ලා මේකේ නෑ. මේකේ මේ මුල් ටික විතරයි අඩි 4යි. අරහෙට වැඩි වෙනවා අඩි 4යි අඟල් 9 ඉඳන් 5යි අඟල් 2ක් වෙනකම්. 5යි 2යි වැඩිම තියෙන්නේ අර පැත්තට තමයි වැඩි වෙන්නේ. මේක අපේ මුටි දාලා තියෙනවා. මෙතන අපේ ඔය ආහාර පාන වර්ග ගන්න දෙන්නේ නැහැ. ඔය බීලා එන්න මෙතන පොන්න බල්ටි ගහන්න පණින්න කිසි දෙයක් ගන්න ඒව දෙන්නේ නැහැ. රෝණම කෙනෙක්ටයි නිදහසේ නාලයන් දෙන්නේ. වැඩි පැත්තෙන් බහිනවා නම් අර පැත්ත කෙලවරෙන් බහින්න පුළුවන්. නැත්තම් මෙතනින් පුළුවන්. උඩට මේ සෝදාන් යන්න වැඩි කනකොල කෑලි යන හින්දා විශේෂම නිවේදනය තමයි මේ ළමයි තනියෙන් යවන්න එපා. වොෂ්රූම් පැත්තට ඒ පැත්තේ ගැඹුරුම වලක් තියෙනවා. මේ උඩ කොන්ක්‍රීට් එකෙන් ඉස්සනවා දුවන්න එහෙම දෙන්න එපා. ළමයි ගැන අනිවාර්යෙන් අවධානයෙන් ඉන්න. සබන් ෂැම්පු පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. තහනම් කරලා දෙන්න පරිදි. මේ තියෙන්නේ බේබි පූල් එක අඩි 2.5යි. මේකේ අර බැම්මෙන් පහළට වැටුනම ගැඹුරයි. ළමයි ගන්නව නම් ඔයාලත් එක්ක තමයි ගන්න. ලයිට් ගන්න නැහැ අනිවාර්යෙන් ළමයිකට. පූල් එක ගාවම ෂවර් තියෙනවා. ඉතින් නාලා තමයි පූල් එකට බහින්න ඕන. පේනව නේද? පොඩි අයත් හොඳට සතුටු වෙනවා. ඒගොල්ලොන්ට ලොකු ගැඹුරු නැති මෙහාම තියෙනවා තැනක්. චූටි අයට පවා අතර මේක ෆැමිලි වලට හොඳ තැනක්. කපල් වලට වගේම හැමෝටම එක වගේ සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම වතුර හරිම සීතලයි. පැයකට වඩා ගොඩක් වෙලාවට ඉන්නත් අමාරුයි සීතල හන්දා.
දෙකකට වැඩි ප්‍රමාණයක් අපි පූල් එකේ හිටියා. ඊට පස්සේ චේන්ජ් කරගෙන ටිකක් වටපිටාවේ ඇවිදලා ඔන්න යන්න තමයි ලෑස්ති වුනේ. අපි මේ ඒරියා එකේ පැය දෙකකටත් වඩා හිටියා. ඉතින් දැන් යන්නයි හදන්නේ. අපි ලන්ච් එකත් කලින්ම ඕඩර් කරලා තිබ්බේ මෙහෙට එන්න කලින්ම. පූල් එකේ ඉන්න අයියත් ඇත්තටම හරිම හොඳයි. එයා තමයි අපිට ෆොටෝ ගහන්න, වීඩියෝ කරන්නත් උදව් කරා. ඒ වගේම අපිට පීනන්න පවා කියලා දුන්නා එයා. රෙස්ටෝරන්ට් එකේ ඉන්න අයගේ සර්විස් එක හොඳයි. අපි කෑම ඕඩර් කරේ අපි 30 ගණක් වගේ හිටපු හන්දා පාර්සල් විදියට තමයි කෑම ඕඩර් කරේ. 450ක් වගේ තමයි චිකන් කෑම එකක් ඇකළු බතුත් එක්ක. කෑම නම් හරිම රසයි. මට highly recommend කරන්න පුළුවන් ගුරුපෙවුල. ඊළඟ වීඩියෝ එකකින් මම අනිවාර්යයෙන්ම ගුරුපෙවුල ෆාම් එක ගැන අරගෙන එනවා. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන ඔයාලට thank you very much. ඒ වගේම කමෙන්ට් එකක් දාලා මාව subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා.